වෙල්කම් බැක් ටු මයි YouTube channel. ගැල්ලමයි විදියට අපි හැමෝම කැමතිනේ අපේ එදිනෙදා දවස්වල පිළිවෙලට ගත කරන්න. ඉතින් අද වීඩියෝ එක කරන්න හිතුවේ විශේෂයෙන්ම ලස්සනට පිළිවෙලට ඉන්න කැමති ගැල්ලමයි වෙනුවෙන්ම. හායි කොහොමද? ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. අද දවසේ පොඩි වැඩ ටිකක් කරගන්න එළියට යන්න තියෙනවා. මට හදිසියෙම වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද කිව්වොත් ගැල්ලම කැමතිනේ ලස්සනට ඉන්න. ඉතින් මට හිතුණා අපි එළියට යනකොට අපේ බෑග් එකේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ මොනවද කියලා ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්න. ඔයාලා ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්, යුනිවර්සිටි යනවා වෙන්න පුළුවන්, ක්ලාස් යන කෙනෙක් වෙන්න පුළුවන්, නිතරම එළියට යන කෙනෙක් වෙන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට අනිවාර්යෙන්ම වැදගත් වෙයි කියලා. ඔයාලා කරන දේවල් ජීවත් වෙන විදිහ අනුව මේ දේවල් පොඩක් එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. වොලට් එක කියලා කියන අපි හැමෝටම අනිවාර්යෙන්ම ඕන දෙයක් නේ. ඉතින් මම හිතනවා මේක අපිට අත්‍යවශ්‍ය දෙයක් කියලා. මොකද එළියට යද්දී අපිට මේකේ සල්ලි දාගෙන යන්න පුළුවන්, පහසුවට අපේ ATM කාඩ්ස් අනම්මනම් ඔක්කොම මේකේ දාගෙන යන්න පුළුවන් නිසා. ගමීස් කියලා කියන්නේ මගේ බෑග් එකේ වරදින්නේ නැති දෙයක්. ඉතින් මේකත් වැදගත්ම දෙයක්. අපිට නිතරම රිෆ්‍රෙෂ් වෙලා ඉන්න පුළුවන් මේ වගේ දෙයක් ළඟ තියෙනකොට. අපි දුර ගමනක් ගියත් අපි ළඟට ගියත් මම හිතනවා මේ වගේ දෙයක් අනිවාර්යයෙන්ම අපේ බෑග් එකේ තියෙන්න ඕනි කියලා. මේක නම් අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් නේ. ඉතින් මම හිතනවා පර්ෆියුම් එකක් අනිවාර්යයෙන්ම අපි ළඟ තියෙන්න ඕනි කියලා. හැබැයි මම ළඟ වෙන මේකක් තියෙනවා. මේක මාර සුවඳයි. උදේ මේක ගාගෙන ගියාම මුළු දවසම සුවඳ තියෙනවා. ඉතින් මේකත් හොඳ ඔප්ෂන් එකක් පර්ෆියුම් එකක් වෙනුවට. මේකේ සුවඳ ගැන නම් කියන්න වචන නෑ ළමයි. ඉතින් ඔයාලත් මේක යූස් කරලා බලන්න. මේක තමයි මේ දවස්වල මම පිස්සුවෙන් වගේ ඇප්ලයි කරගෙන යන ලිප්ස්ටික් එක. ඉතින් ටික කාලයකට පස්සේ මම හොයාගත්ත හොඳම ලිප්ස්ටික් එකක්. මේක මගේ ස්කින් කලර් එකට මාර විදියට මැච් වුණා. ඔයාලත් ඇප්ලයි කරලා බලන්න. ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ. ගෑනු ළමයිනොයි ලිප්ස්ටිකුයි අතර තියෙන්නේ ආත්මීය සම්බන්ධයක්. මම හිතන්නේ මේක අනිවාර්යම දෙයක්. ළමයි මේක ගාලා තමයි හැමතැනම අපි එතෙන්ට ගියා කියලා මාක් එකක් තියලා ඉන්නේ. මේක නම් මම යූස් කරලා ඉවර කරලා තියෙන්නේ. මේක ස්පාසිලෝන් එකේ හෑන්ඩ් ක්‍රීම් එක. මාරම සුවඳයි. මම හිතනවා ගෑල් ළමයට අනිවාර්යයෙන්ම ඔයාලා කැමති ඕනම බ්‍රෑන්ඩ් එකක හෑන්ඩ් ක්‍රීම් එකක් ළඟ තියාගන්න හොඳයි කියලා. මොකද නිතරම අත හොදන කෙනෙක් නම් ඒ වගේම සබන් පාවිච්චි කරන කෙනෙක් නම් නිතරම අපේ අත ඩ්‍රයි වෙන්න පුළුවන්. ඉතින් හෑන්ඩ් ක්‍රීම් එකක් යූස් කරන එක හොඳයි. මේක නම් මම පාවිච්චි කරලා ඉවර වෙලා තියෙන්නේ. ඔයාලත් යූස් කරලා බලන්න. කොණ්ඩ කට්ටක් මම හිතනවා අපි ළඟ තියෙන එක හොඳයි කියලා. ඒ වගේම කොණ්ඩ බෝලකුත් ට්‍රෙන්ඩ් එකක් නේද? බෑග් එකේ ගහගෙන යනවා මම දැකලා තියෙනවා ගොඩක් ගෑල් ළමයි. අනිවාර්යයෙන්ම අපි ළඟ බොඩි ලෝෂන් එකක් තියෙන්න ඕනි. ඒක අනිවාර්යම දෙයක්. ඉතින් මම ඉස්සර ඉඳලා පාවිච්චි කරන්නේ මේ වැස්ලින් එකේ මේ බොඩි ලෝෂන් එක. සැනිටරි පැඩ්ස් කියලා කියන්නේ ගෑල් ළමයිගේ බෑග් එකේ එදිනෙදා තියෙන්න ඕනිම දෙයක්. මාසෙකට සැරයක් වගේම එදිනෙදා අපි එළියට යනකොට මේ වගේ එකක් දෙකක් අපි ළඟ තියාගන්න එක මට හිතෙනවා වැදගත් දෙයක් වෙයි කියලා. අනිවාර්යෙන්ම ඔයාලා මේ වගේ පොඩි පර්ස් එකක් ඒකට යූස් කරන්නත් මතක තියාගන්න. සන්ස්ක්‍රීන් එකක්. ඉතින් අපි එළියට ගියත් අපි ගෙදර හිටියත් අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරගෙන ඉන්න ඕනේ. ලංකාව වගේ රටක ඉර එළිය ගොඩක් අපිට බලපානවානේ. ඉතින් මම හිතනවා ගෑල් ළමයිට සන්ස්ක්‍රීන් එකක් යූස් කරන එක අනිවාර්ය දෙයක් කියලා. ඉතින් කොහේ ගියත් ගෙදර හිටියත් ඔයාලා ළඟ නිතරම තියාගන්න ඕනේ දෙයක් තමයි සන්ස්ක්‍රීන් එක. වගේම කියන්න ඕනේ මේ සන්ස්ක්‍රීන් එක ගොඩක් හොඳයි. මම මේක පාවිච්චි කරන්න නම් ටික කාලයක් වෙනවා. අපි අනිවාර්යෙන්ම අවම වතුර ලීටර් 2ක් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් දිනකට බොන්න ඕනි. ඉතින් අපි එළියට යනකොට අපිට වතුර බොන්න අමතක වෙනවනේ. මං හිතනවා පොඩි වතුර බෝතලයකුත් අපි ළඟ තියෙන එක ගොඩක් හොඳයි කියලා.
ඒ වගේම හදිසිය අපි එළියට යනකොට අපිට ජුවලරි වගේ දේවල් අමතක වෙන්න පුළුවන්. මට හිතෙනවා අපේ බෑග් එකේ ඉයරින්ග්ස් දෙකක් අමතරව දාගෙන තියාගන්න එක හොඳයි කියලා. ඉතින් යුනිවර්සිටි යන කෙනෙක් වුණත් ඔෆිස් යන කෙනෙක් වුණත් අපි හදිසි එළියට ගියත් කොහරි ගමනක් ගියත් අනිවාර්යෙන්ම charge එකක් අපි ළඟ තියෙන එක අනිවාර්යයි. charge එකක් හෝ power bank එකක්. මොකද අපේ ෆෝන් එකේ charge එක නැති වුනහම සමහර වෙලාවට අපිට ඒක situations වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම හිතනවා charge එක අනිවාර්යෙන් අපේ බෑග් එකේ තියෙන්න ඕනේ කියලා. ඊළඟට අපි ළඟ තියෙන්න ඕනේ අත්‍යවශ්‍යම දේ මේක. කුඩයක් නැතුව sunscreen ගන්න නැතුව එළියට යන්න හිතන්නවත් එපා. මේක අපේ බෑග් එකේ තියෙන්න ඕනි අත්‍යවශ්‍යම දෙයක්. මිග්‍රේන්, සෙම, ඔළුව කැකුම් වගේ දේවල් නිතරම තියෙන අයට මම මේ පෙන්නන දේ ඇත්තටම වැදගත්. ඉතින් ඒක අපේ අපියරන්ස් එකට වගේම අපේ ලෙඩකදීත් ගොඩක් යූස්ෆුල් වෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට බිසි වෙනවනේ. මං හිතනවා අපිට අවශ්‍ය බෙහෙත් වර්ගත් අපේ බෑග් එකේ අනිවාර්යයෙන්ම දාගෙන තියාගන්න ඕනි කියලා. අපි ළඟ තියෙන්න ඕනේ. මොකද හදිසි අපි අසනීප වුණොත් අනිවාර්යෙන් පෙනඩෝල් කාඩ් එකක් අපේ ළඟ තියෙන්න ඕනේ. ඉතින් මේක තමයි බෑග් එකේ තියෙන්න ඕනේ. අනික අත්‍යවශ්‍යම දේ මොකද ගොඩක් වෙලාවට අපි යවුවට ගියාම ඔලුවක වෙන්න බලනවා, එක එක ලෙඩ එන්න බලනවා. ඉතින් පෙනඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන්ම ඔයාලා ළඟ තියෙන්න ඕනේ කියලා. ටිෂුස් කියලා කියන්නේ ටිෂු එකක් අනිවාර්යෙන්ම අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් කීල්ස් එකෙන් ඒ වගේම ෆුඩ් සිටි එකකින් වගේ ඔයාලා ළඟ තියෙන ෂොප් එකකින් මේ වගේ පොඩි ටිෂු පැකට් එකක් අනිවාර්යෙන්ම අරගෙන ඔයාලගේ බෑග් එකේ දාන්න. ගර්ල් කෙනෙක්ට අනිවාර්යෙන් වොච් එක එළියට යනකොට වැදගත්ම දෙයක් නේ. ඒ වගේම පොඩි මිරර් එකකුත් අපි ළඟ තියෙන එක හදිසි අවස්ථාවකට ඇත්තටම අපිට පහසුම වෙන දෙයක්. ඒ වගේම කොම්බ එකකුත් අනිවාර්යෙන් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි අපි ජීවත් වෙන විදිහ අනුව මේ දේවල් අඩු වැඩි වෙන්න පුළුවන්. තව දේවල් එකතු වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.